රයිට් අද අපි කතා කරන්න යන්නේ ලිස්ප් කියලා ප්‍රොටෝකෝල් එකක් ගැන. මම මේ ප්‍රොටෝකෝල් එක ගැන කතා කරන්න කලින් පොඩි මැජික් එකක් පෙන්වන්නම් මේ නෙට්වර්ක් එකේ. ඔයා හොඳට බලන්න මේ නෙට්වර්ක් එකේ. මේ නෙට්වර්ක් එකේ මට තියෙනවා මම සිමියුලේට් කරලා තියෙනවා LAN නෙට්වර්ක් දෙකක් 10.0 20.0. ඊට අමතරව ටොපොලොජි එකේ රවුටර්ස් 4ක් තියෙනවා. මම XDR, MSMR, XDR එහෙම නම් පාවිච්චි කරලා තියෙනවා. ඒක ඉස්සරහදී කතා කරනවා. number 1 ඔයාට මෙන්න මේ දේ කියන්න ඕන මේ ඩයග්‍රෑම් එක කන්ෆිගර් කරද්දී මේ ඩයග්‍රෑම් එකේ මම මෙන්න මේ සෙක්ෂන් එකට විතරක් right මේ ඩයග්‍රෑම් එකේ මෙන්න මේ ඒරියා එකට විතරයි මම OSPF කියන routing protocol එක enable කරලා තියෙන්නේ. ඒ කියන්නේ OSPF enable කරලා තියෙන්නේ මෙන්න මේ highlight කරපු area එකේ reachability වලට විතරයි. මම OSPF enable කරලා නැහැ 10.0 network එකටවත් 20.0 network එකටවත්. ඒක number 1 මතක තියාගන්න. දැන් එහෙම වුණාට right මේ තියෙන්නේ මගේ host එක H1 ඉඳලා මම try කරොත් H2 වලට ping එකක් දාන්න 20.10 වලට මට පේනවා මේක ලස්සනට වැඩ කරනවා right දැන් මම මගේ R1 කියන route එකට යනවා දැන් ඔයා දන්නවා H1ට H2ට communicate කරන්න පුළුවන් නම් මේ traffic එක යන්නේ අනිවාර්යෙන් R1 වලට ඇවිල්ලා එතකොට R1 ගේ routing table එකේ අනිවාර්යෙන්ම 20.0 වලට අදාළව record එකක් තියෙන්න ඕන right දැන් මේ R1 වල routing table එක අපි බලමු මම මෙතන ගහනවා අපි ඉස්සෙල්ලා show IP route 192.168.20.0 entry එකක් නෑ 20.10 entry එකක් නෑ. ඔයාලට පේනවනේ routing table එකේ entry එකක් නෑ. මම මේකේ ගැහුවොත් show IP route කියලා ඔයාලට පෙනෙයි මෙයාට routing තියෙනවා 10.0 එයාගේ network එකට ඊට පස්සේ 13.0 ඒක directly connected network එකක් ඊට අමතරව OSPF වලින් learn කරලා තියෙනවා 2343 කියන එක. ඊට අමතරව routing මුකුත් නැහැ. මේ global routing table එක 20.0 වලටවත් 20.10 වලටවත් කිසිම route එකක් මෙයාගේ නැහැ. right? එතකොට දැන් මට ප්‍රශ්නයක්. right? අපි දන්න සාමාන්‍ය routing logic එකට අනුව route එකේ destination එකට entry එකක් නැත්නම් අපි අපේ route එක කරන්නේ packet එක drop කරනවා. right? route එකට packet එකක් ආවම අපි ඉගෙන ගත්තේ මොකක්ද? එයා destination IP එක match කරනවා routing table එකේ entries එක්ක. කිසිම එකක් හොයාගන්න බැරිනොත් packet එක drop කරනවා. හැබැයි මෙතන packet එක drop කරන්නේ නැහැ. ඔයා පැහැදිලිව දැක්කා packet එක forward වෙනවා 20.10 කියන IP එකට. right? මෙයාගේ ඉඳලා 20.10 වලට packet එක forward වෙනවා. කොහොමද මේක වෙන්නේ? right? මේක වෙන්නේ මේ මැජික් එක වෙන්නේ ලිස්ප් කියන ප්‍රොටෝකෝල් එක නිසා right අපි එහෙනම් ඉස්සෙල්ලාම ටිකක් මේ ලිස්ප් කියන ප්‍රොටෝකෝල් එක ගැන ඉගෙන ගන්න ඕන ලිස්ප් කියන්නේ locator id separation protocol කියන එක locator id separation protocol කියන එක තමයි ලිස්ප් කියන්නේ මේ ප්‍රොටෝකෝල් එක කොහොමද වැඩ කරන්නේ right මෙයා මෙන්න මෙහෙමයි වැඩ කරන්නේ මෙයා එන්කැප්සුලේෂන් එකක් කරනවා. ඒ කියන්නේ ටනල් එකක් හදනවා වගේ වැඩක් කරන්නේ. ඊට කලින් මෙයාගේ process එකක් තියෙනවා. ඒක නිකන් අපේ හරියට DNS process එක වගේ. right? මේකේ තියෙන ප්‍රධානම දේවල් ටික ඔයා ඉස්සෙල්ලම identify කරගන්න ඕන. right? මම මෙහෙම ලියන්න. අපි Lisp කියන protocol එක ගත්තාම location ID separation protocol මෙයාගේ තියෙනවා ප්‍රධාන කොම්පොනන්ට් එකක් තමයි EID එක අනිත් එක RLOC එක right EID කියන්නේ endpoint ID කියන එක RLOC කියන්නේ
routing locator කියන එක. routing locator කියන එක. දැන් උදාහරණයක් විදිහට අපි මෙන්න මේ diagram එක ගත්තොත් right මේ diagram එකේ right routing locators තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ R-lock එකක්. මේ තියෙන්නේ R-lock එකක්. right ඔය R-lock දෙකක් තමයි තියෙන්නේ. මොනවද EID කියන්නේ? EID කියන්නේ මෙන්න මේ information. මේක ඇවිල්ලා EID එකක්. මේක ඇවිල්ලා EID එකක්. එතකොට කොහොමද මේ protocol එක වැඩ කරන්නේ? right මේ protocol එක වැඩ කරද්දි වෙන්නේ මේකේ තියෙනවා mapping server MS කියන්නේ mapping server කියලා server එකක් තියෙනවා. අපි කියමු map server කියලා එකට. map server right තව service එකක් තියෙනවා MR කියලා. ඒකට අපි කියන්නේ map resolver right map resolver කියලා එකක් තියෙනවා. හරිද? ඔය දෙකම එකම node එකක run වෙන්න පුළුවන්. nodes දෙකක run වෙන්න පුළුවන්. ඒක අදාළ නෑ අපිට. right එකම දේ මේ R-lock වලට right reachability එක තියෙන්න ඕන මේ MS එකටයි MR එකටයි. එතකොට R-lock වලට මේ reachability එක හදන්න තමයි මම OSPF කියන protocol එක පාවිච්චි කරේ. එතකොට OSPF කියන protocol එකෙන් කරලා තියෙන්නේ MS RS වලට reachability අරන් දීලා තියෙනවා R-lock වල ඉඳලා. right ඒක තමයි මගේ purpose එක මේ diagram එකේ OSPF දාන්න. right එතකොට මේ protocol එක වැඩ කරන්නේ කොහොමද? මේ protocol එකේදී වෙන්නේ මෙතන තියෙන R1 R2 මේ routers වල මම නම් දෙද්දි දීලා තියෙනවා XTR කියලා. right මේ XTR කියන්නේ ඇත්තටම මේක ඇතුලේ මේ X වලින් mean වෙන්නේ මෙයාගේ තියෙනවා services දෙකක්. right මෙයාගේ තියෙනවා ITR කියලා service එකක් තියෙනවා. ETR කියලා service එකක් තියෙනවා. ETR ITR කියලා services දෙකක් තියෙනවා. අපි ඉස්සෙල්ලම ගත්තොත් ETR කියන service එක ETR function එකෙන් කරන්නේ මේ route එක මේ R1 කියන route එක ETR කියන function එකෙන් mapping server එකට කියනවා 192.168.10.24 prefix එක තියෙන්නේ 13.2 කියන R-lock එකේ කියලා. ඒ කියන්නේ මෙයා report කරනවා endpoint ID එකයි R-lock එකයි. report කරනවා mapping server එකට. ඒකට මේ XTR එකේ තියෙන ETR කියන feature එකනොත් මොකද වෙන්නේ? එයාත් report කරනවා mapping server එකට right එයාගේ information එක 192.168.20.0/24 තියෙන endpoint ID එක තියෙන්නේ 23.2 කියන R-lock එකේ කියලා. right ඔක තමයි සරලම කතන්දරේ. අර DNS record එකක් DNS server එකට දානවා වගේ වැඩක්. right එතකොට මේ MS කියන කෙනා store කරගෙන ඉන්නවා මේ information ටික. මෙයා store කරගෙන ඉන්නවා information ටික මොනවද? EID ටිකයි R-lock ටිකයි. right ඊළඟට අපි බැලුවොත් right දැන් H1 ඉඳලා H2 වලට පැකට් එකක් එවනවා. H1 ඉඳලා H2 වලට පැකට් එකක් එවනවා. H1 ඉඳලා H2 වලට පැකට් එකක් යද්දී right ඉස්සෙල්ලම මොකද වෙන්නේ? පැකට් එක එනවා. දැන් මේ registration process එක map server එකට store වෙන process එකනේ පැහැදිලි කරේ. මම තව slide එකක් ගන්නම්. අපි මෙහෙම ගමු. දැන් මේ packet forwarding එක කතා කරන්නේ. right අපි මෙහෙම ගමුකෝ. දැන් එතකොට අපි දන්න දේ මේ MS කියන කෙනා ගාව
map server එකේ තියෙනවා මොනවද? mapping server එකේ මෙයා ගාව තියෙනවා 192.168 10.0 තියෙන්නේ 13.2 ගාව 192.168 20.0 තියෙන්නේ 23.2 ගාව. මේ මොනවද? EID එකයි rlock එකයි. මේ ඉන්ෆෝමේෂන් ටික තියෙනවා mapping server එක ගාව. දැන් ඔන්න ඔයා හිතන්න මෙන්න මේ PC එක H1ට H2ට පැකට් එකක් යවන්න ඕනේ. H1ට H2ට පැකට් එකක් යවන්න ඕනේ. එතකොට මෙයාගේ source IP එක මොකක්ද? 10.10 destination IP එක පැකට් එකේ 20.10. එතකොට ඔය පැකට් එක තමයි කොහෙට දෙන්නේ? R1 වලට එන්නේ. R1 වලට ඔය පැකට් එක ආවහම R1 වල routing table එකේ ඔකට entry එකක් නැහැ. right? ඒකේ ප්‍රශ්නයක් නැහැ. දැන් මේ XTR වල තිබ්බ ITR කියන සර්විස් එක ස්ටාර්ට් වෙනවා. right? දැන් මෙයා මොකද කරන්නේ? පැකට් එක R1 වලට ආවට පස්සේ right? ITR කියන සර්විස් එකෙන් මොකද කරන්නේ? එයා ප්‍රශ්නයක් අහනවා mapping resolver එකෙන්. ඒ කියන්නේ MR ගෙන්. right? ඒ කියන්නේ මෙයා අහනවා MR ගාවට ගිහිල්ලා right? මොකක්ද අහන්නේ? 20.0 එක තියෙන්නේ කොහෙද කියලා. right? ඒ කියන්නේ මෙයා දානවා map request එකක්. map request එකක් දානවා කාටද? MRට. right? ඒකෙන් එයා අහන්නේ 20.0/24 කියන නෙට්වර්ක් එක කොහෙද තියෙන්නේ කියලා. හරිද? එතකොට MR ගෙන් මේ පැත්තට reply එකක් එනවා. right? ඒකට අපි කියන්නේ map reply එක කියලා. right? ITR එකෙන් MRට map request එක ගියා. map reply එකක් එනවා. ඒකේ එනවා rlock එක 23.2 කියලා. right? ඒකට මේ ඉන්ෆෝමේෂන් එක number 1 මෙයා කැෂ් කරගන්නවා. කැෂ් කරගෙන දැන් ඔයා කරන්නේ මොකක්ද? එන්කැප්සුලේෂන් එකක් කරනවා මේ පැකට් එකට අලුතෙන් ලිස්ට් header එකක් ඇඩ් කරනවා. ඒ header එකේ destination IP එක විදිහට දාන්නේ 23.2 කියලා. right? ඒ කියන්නේ මේ ඔරිජිනල් පැකට් එක අරගෙන මේ තියෙන පැකට් එක right? ඒ කියන්නේ මේ ඔරිජිනල් පැකට් එක ඒකට එයා ඇඩ් කරනවා outer header එකක්. right? මේ outer header එකේ right? source එක විදිහට තියෙන්නේ 13.2 destination එක විදිහට තියෙන්නේ 23.2. right? මේක UDP encapsulation එකක් යන්නේ. මෙයා වැඩ කරන්නේ UDP port එක 43.41ත් එක්ක. right? encapsulation එකක් වෙන්නේ. එතකොට R1 route එක දන්නවා 23.2ට යන path එක. මොකද ඒක OSPF වලින් learn කරලා තියෙන underlay එක. මොකද අපි කතා කරා මෙතන ඉඳලා මෙතනට reach වෙන්න පුළුවන් ඒ path එක එයා already දන්නවා OSPF කියන protocol එක නිසා. එහෙනම් packet එක R2 කියන route එකට යනවා. ඒකට R2 කියන route එකට ගියාට පස්සේ R2 route එක මොකද කරන්නේ? de-encapsulate එකක් කරනවා. ඒ කියන්නේ list header එකයි outer header එක ගලවලා දානවා. අරගෙන original packet එක අදාළ node එකට දෙනවා.
ඕක තමයි ලිස්ප් කියන ප්‍රොටෝකෝල් එකෙන් එන්නේ. එතකොට ඔයාට හිතේ මේක හරියට DNS වගේ ප්‍රොටෝකෝල් එකක් කියලා. ඔව් DNS වැඩ කරන විදිහට තමයි වැඩ කරන්නේ. ඒ කියන්නේ ඇයි මේක පාවිච්චි කරන්නේ? right? මේක එක ඇඩ්වාන්ටේජ් එකක් තමයි ඔයාගේ රවුටින් ටේබල් එකේ ඉඩ ඉතුරු වෙනවා. ඒ කියන්නේ ඔයාට කොච්චර නෙට්වර්ක් තිබ්බත් රිමෝට් නෙට්වර්ක් තිබ්බත් එකක්වත් රවුටින් ටේබල් එකේ හිට් වෙන්නේ නැහැ. ඔයා දැක්කනේ රවුටින් ටේබල් එකේ මේ 20.0 කියන නෙට්වර්ක් එකවත් කිසිම නෙට්වර්ක් එකක් නැහැ. right? ඒකට ඔයාගේ ලෝකල් රවුටින් ටේබල් එකේ ඉඩ ඉතුරු වෙනවා. ඒක එකක්. අනිත් එක තමයි ඇයි අපි මේ ප්‍රොටෝකෝල් එක ඉගෙන ගන්න ඕන හේතුව මේ කෝස් එකේදී ඉස්සරහදී මේ කෝස් එකේදී මම ඔයාලට උගන්වනවා SD-WAN ටෙක්නොලොජි එක SD access ටෙක්නොලොජි එක. ඒ කියන්නේ SDN ටෙක්නොලොජිස් දෙකක්. එතකොට කැම්පස් නෙට්වර්ක් වලට තියෙන right SDN ටෙක්නොලොජි එක තමයි DNAC. එහෙම නැත්නම් SD access ටෙක්නොලොජි එක Cisco එක. එතකොට SD access කියන ටෙක්නොලොජි එකේදී control plane එක විදිහට use වෙන්නේ Lisp කියන ප්‍රොටෝකෝල් එක. අන්න ඒක නිසා ඔයාට මේ knowledge එක ඕන වෙනවා. කොහොමද Lisp කියන ප්‍රොටෝකෝල් එක වැඩ කරන්නේ. right? දැන් මං හිතනවා ඔයාට XTR ඇතුලේ ෆන්ක්ෂන් දෙකක් තියෙනවා ITR XTR කියලා. MS කියලා සර්වර් එකක් තියෙනවා MR කියලා සර්විස් එකක් තියෙනවා. අන්ඩර්ලේ එක රන් වෙන්නේ මොකක් හරි වෙන ප්‍රොටෝකෝල් එකකින්. දැන් මෙතන මං OSPF වැඩ කරලා තියෙනවා. මේක ගැන අයිඩියා එකක් ඇති කියලා මං ඔයාලට දීලා තියෙන ලැබ් එකේ ස්ටෙප් බයි ස්ටෙප් ගයිඩ් එක තියෙනවා. ඒ විදිහට ඒක කරන්න. එතකොට ඔයාට මේකේ සම්පූර්ණ අයිඩියා එකේ මං ඔයාට ආපහු පාරක් පෙන්නුවොත් right මට පුළුවන් ඩෙස්ටිනේෂන් එකට රීච් වෙන්න post 1 වල ඉඳලා. හැබැයි මෙයාගේ routing table එකේ routing table එක බැලුවොත් to IP route 20.0 වලට අදාළ කිසිම රෙකෝඩ් එකක් නෑ. 20.0 වලට අදාළ කිසිම රෙකෝඩ් එකක් නෑ. ඒත් එක්ක මම මෙයාගේ මෙයා වෙරිෆිකේෂන් කමාන්ඩ් ටිකක් තියෙනවා. මම බැලුවොත් show list session show list session right මෙයාට session එකක් තියෙනවා MRMS එක්ක right ඊළඟට මම MR server එක නැත්නම් MS server එකට ගිහිල්ලා ඒ node එකට ගිහිල්ලා මෙතන ගහලා බැලුවොත් show list all right list EID table සමහර කමාන්ඩ්ස් මේ iOS එකේ වැඩ කරන්නේ show list අපි බලමු site right ඔයාගේ list site information මෙතන පෙන්නනවා right මෙන්න මේ network එක register වෙලා තියෙන්නේ මෙන්න මේ rlock එකට මේ network එක register වෙලා තියෙන්නේ මේ rlock එකට කියන information ටික හරිද දැන් මේකේ තියෙන තව advantage එකක් තමයි right හිතන්න ඔයාගේ තියෙන එක subnet එකක් R1 route එකේ තිබ්බේ right R1 route එකේ තිබ්බ 10.0 කියන subnet එක ඔයා R5 කියන route එකට ගෙනියනවා right IP එක එකම තියාගෙන network එක move කරලා තියෙනවා වෙන location එකකට හැබැයි මේ protocol එකත් එක්ක කිසිම ප්‍රශ්නයක් නැහැ ඒ information ටික automatically කියන්නේ අපි record එකක් add කරාම MS MR server එකෙන් ඒ query එක reply එක හරියට දෙනවා. දැන් තියෙන්නේ 13.2 නෙවෙයි දැන් තියෙන්නේ මෙන්න මේ අලුත් තැන කියලා. ඒ කියන්නේ IP mobility වලටත් මෙයාගෙන් ලොකු support එකක් තියෙනවා. right ඊට අමතරව මතක තියාගන්න SD access කියන technology එකේදී SDN technology එකේදී මෙයා තමයි control plane එක විදිහට වැඩ කරන්නේ. right